ඇයි මට එහෙම කරන්නේ? දැන් මට මැරෙන්නයි වෙන්නේ. මගේ උපදෙස් පොත් තවම නැත්තේ ඇයි? මම මොකද කරන්නේ ආ? ඉවසන්නකෝ. ඇයි ඒක නැත්තේ කියන්න? ඒක මගේ එනවා. දැන් කොතනද ඇත්තේ? හාල් කඩේ ළඟ. අයියෝ පාර බලාගෙන යන්න බැරිද? සමා වෙන්න. වැරදීමකින් උනේ. සටහන් ටික නොලැබුණොත් ආපහු මම විභාගයෙන් අසමත් වෙයි. අයියෝ. ඇයි ඔබ කතා නැත්තේ? ඔබට නම් ප්‍රශ්නයක් නෑනේ. මටත් ප්‍රශ්නයක් තියෙනවා. මේ බලනවා පොත්වලින්ද? මේක හරියන්නේ නෑ. ඔබට මම පැහැදිලි කළානේ අවශ්‍ය පොත ගැන. මේව ළමයින්ගේ කතන්දර වගේ. දැන් තේරුණාද? අලුත් චිත්‍රකතා සංග්‍රහයම ගේනවද? ඒකත් ගේනවා ඇති. පොත ආවේ නැති වුණොත් එහෙම ඕන්න ආවා. දැන් හරිනේ. මොහොත ලියන්න. වැඩේ හරි. ඔබ මුදල් දෙන්න. ඉස්සෙල්ලම එක මට දෙන්න. වැඩේ හදිස්සි නම් මුලින් කියන්න ඕනේ. වොන් 2යි. වැඩිපුර අය කරන්න වෙනවා. තරුණයෙක් කියලා තොච්චර ගිජුකම? ඕනම දෙයකට වඩා ගනුදෙනුවකදී විශ්වාසය වැදගත්. හොඳයි. පෙන්නන්න දැන් ඒක. ඔන්න මට අවශ්‍ය පොතත් ගෙනල්ලා තියෙනවා. මොනවා? ඒක නෑනේ. කො මගේ උපදෙස් පොත? වංචාකාරයා. ඒක දෙන්න. ඉක්මනට දෙන්න. නැත්තම් අතපය කඩනවා. ඒක මට කොහොම හරි ඕන. ඒක ඇයි මේ කලබල වෙලා? ටිකක් ඉවසන්න. අපිට විසඳුමක් ලැබෙයි ඉක්මනට. දැන් කරන්න දෙයක් නැහැ. අවශ්‍ය දවසට කලින් ඉල්ලපු එක වැරදි. පැය භාගයක් ඉවසනවද? විකාර කියනවද? කට වහන්න. ඇයි මොකද? පැය භාගයකින් මුළු උපදෙස් පොතම ලියන්නද හිතුවේ ආ? මහා උගතෙක් කියලා හිතුවද? වැඩේ අවසන්. ඔබ මතකෙන්ද ලිව්වේ? ඒක වංචාවක්. මට සැකයක් තියෙනවා මේ ගැන. ලියලා තියෙන දේවල් තේරුම් ගන්න බැරි නම් මිත්‍රයාගෙන් අහන්න. බොහොම අපූර්වයි. වචනයක්වත් වැරදි නෑ.